ඒකෙම ලියන්න. ඒකෙමයි ඔබ සිස්ටම් විදිහට පුරවන්න ඕනේ උත්තර. ඒකේ තියෙන විවගත රචනා ප්‍රශ්න 4ක්. ඒ ප්‍රශ්න 4ටම ඔබ පිළිතුරු සැපිය යුතුමයි. එතකොට ඒ ප්‍රශ්න පත්‍රය තුල ඒ ප්‍රශ්න 4 ගත්තොත් ඒ ප්‍රශ්න 4 එක ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් බොහෝ වෙලාවට ස්වභාවික සංසිද්ධිය ඇසුරෙන් තමයි ඒ ප්‍රශ්නය පොදු ආකෘතියක් විදිහට යොමු කරන්නේ. එතෙන්දී විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳව අවබෝධය සලකා බලමු. එතකොට ඒකේ ABC කියලා කොටස් කීපයක් වෙන්නවා පළවෙනි ප්‍රශ්නය තුල. එතකොට ඒ කොටස තුල ගොඩාක් වෙලාවට ජෛව ක්‍රියාවලි, B කොටස තුල ඒ පළවෙනි ප්‍රශ්නය තුල ඒ කොටස තුල ගොඩාක් වෙලාවට ජෛව ක්‍රියාවලි, B කොටස තුල පදාර්ථය, C කොටස තුල ශක්තිය වාගේ ඒකක වලින් එනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. දෙවෙනි ප්‍රශ්නය ජෛව ක්‍රියාවලි තමයි හොඟක් වෙලාවට එන්නේ. ජෛව ක්‍රියාවලි වලින්. ජෛව ක්‍රියාවලි වලින් තමයි හොඟක් වෙලාවට එන්නේ. තුන්වෙනි එක ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් පදාර්ථය කියන ඒකකයට අදාළව තමයි හොඟක් වෙලාවට එන්නේ. සැකසීලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය ගත්තොත් එතෙන්දී ශක්තිය කියන ඒකකයට අදාළව බොහෝ විට ඒ ප්‍රශ්නය හැඩ ගැහිලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි විවගත ප්‍රශ්න පත්‍රය හැඩ ගැහිලා තියෙන්නේ. මේ හතරම අනිවාර්යයි. ඊට පස්සේ දරුවනේ ඔබට ලැබෙනවා B කොටස විදිහට රචනා ප්‍රශ්න පත්‍රයක්. ඒකේ තියෙනවා ප්‍රශ්න 5ක්. ඒ ප්‍රශ්න 5න් හැබැයි ඔයාලට ලියන්න තියෙන්නේ ප්‍රශ්න 3කට විතරයි. පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්න 3කට විතරයි. ඒක තෝරා බේරාගෙන ඔබට හොඳින්ම ලියන්න පුළුවන් ප්‍රශ්න 3ක් තෝරා ගන්න පුළුවන්. හැබැයි නිවැරදි මේ ප්‍රශ්න අංකය එහෙම දාන්න පුළුවන්. දාලා ලියන්න පුළුවන්. එතකොට එතෙන්දී ඒ B කොටස තුල රචනා ප්‍රශ්න කොටස තුල මෙතන හතරක් දැන් දීලා තියෙනවා. ඊළඟට රචනා ප්‍රශ්න පත්‍රය තුල මෙන්න මේ රචනා ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න 5 වෙනි එක, 6 වෙනි එක, 7 වෙනි එක, 8 වෙනි එක, 9 වෙනි එක විදිහට තියෙනවා. මේකෙන් ඕනෑම තුනක් ඔබට ලිවීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්න 3කට ලිවීමේ හැකියාව තියෙනවා. තෝරා ගන්න පුළුවන්. ප්‍රශ්න 5න් මෙතන 1 2 3 4 5යි ඕනෑම ප්‍රශ්න 3ක් තෝරා ගන්න පුළුවන්. හොඟක් වෙලාවට පස්වෙනි ප්‍රශ්නේ විදිහට ජෛව ක්‍රියාවලි වලින්ම සමන්විත වෙනවා. 6 වෙනි ප්‍රශ්නේ ඔය පදාර්ථය වාගේ එකක වලින් සමන්විත වෙනවා. 7 වෙනි කොටස ශක්තිය වාගේ ඒකක වලින් සමන්විත වෙනවා. මේක ජෛව ක්‍රියාවලි. එතකොට මේක පදාර්ථය වාගේ එකක. අදයි 6 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ ශක්තිය වාගේ ඒකක. ශක්තිය. 8 වෙනි ප්‍රශ්නේ මොකක් වෙලාවට ජෛව ක්‍රියාවලි සහ ශක්තිය දෙක එකට ඇවිල්ලා. ජෛව ක්‍රියාවලි ඒ වගේම ශක්තිය. අන්නේ දෙකම එකට ඈඳුණු ප්‍රශ්න ටිකක් තියෙනවා. 9 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ආය පදාර්ථයේ ශක්තිය වාගේ ඒවා එකට. ඔය විදිහට
තමයි ඔබගේ ප්‍රශ්න පත්‍රය හැදෙන රටාව වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය සකස් කරනකොට අනුගමන කරන ක්‍රමවේදය හුඟක් වෙලාවට ඇත්තටම ගැඹුරු වාගෙම විස්තරාත්මක වෙනවා. ගැඹුරු ඒ වාගෙම විස්තරාත්මකයි. එතකොට මෙන්න මේ විදිහට තමයි දරුවනේ ඔබට ප්‍රශ්න පත්‍රය පොදු ආකෘතියක් විදිහට සකස් කරපු මේ ක්‍රමයට ලැබෙන්නේ. එතකොට මේ මම ඔබට කිව්වේ ප්‍රශ්න පත්‍රයේ පොදු ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය තමයි ඔබට ඒ ආකෘතිය හැදෙන රටාව පිළිබඳ දැනුමක් තමයි ලබා දුන්නේ. මම ඉදිරි දිනයකදී ඔබට පැහැදිලි කරන්නම් ප්‍රශ්න පත්‍රයට දෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගොඩාක් ළමයි කියනවානේ කාලෙ මදි වුණා, යන්න බැරි වුණා ආදි වශයෙන් ප්‍රශ්න නේද? එහෙම ප්‍රශ්නයකට ඔබ මුහුණ දෙන්නේ නැතුව ඔබට ලබා දීලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා මම ඉදිරි දිනේදී පැහැදිලි කරන්න. එhmenan අදට පන්තිය සමාර කරනවා. ඉදිරි දිනේදී හමුවෙමු. ආයුබෝවන්.